පුව කියන වචනය ඇහුන ගමන් අපිට හිතෙන්නේ දුප්පත් කියන අර්ථය තමයි මේකෙන් ඉස්මතු වෙන්නේ කියලා. හැබැයි මේ පුව කියන වචනය අවස්ථාවන් ගොඩකට ඉංග්‍රීසියේදී අපි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් නම් ඔහු දුප්පත්, ඇය දුප්පත්, ඒගොල්ලෝ දුප්පත් කියලා කියන්නත් අපි පුව කියන වචනය පාවිච්චි කරනවා. He is poor, she is poor, they are poor මේ විදිහට පාවිච්චි කරනවා. මුදල් අතින් අඩුපාඩුකම් තියෙනවා නම්, අගහිගකම් තියෙනවා නම් ඔන්න අපි පාවිච්චි කරනවා. හැබැයි බලන්නකො මෙන්න මේ උදාහරණය. He is poor at reading. එයා කියවීමේ දුර්වලතාවයකින් පෙළෙනවා. එහෙම නැත්නම් කියවන සයිඩ් එක යාගේ දුර්වලයි. එහෙම නැත්නම් කියවන්න තියෙන හැකියාව යාට දුර්වලයි. කාගේ හරි හැකියාවක දුර්වලතාවයක් ගැන අපි කතා කරද්දිත් poor කියන එක අපි පාවිච්චි කරනවා. ඊළඟට she is poor for science. අය science subject එකට දුර්වලයි. මොකක් හරි කාගේ හරි හැකියාවක අඩුපාඩුවක් ගැන දුර්වලතාවයක් ගැන කතා කරන හැම අවස්ථාවකදීම අපිට poor කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි කාගෙන හරි කියද්දී එයා හරි අසරණයි කියලා කියද්දී අන්න එතනදිත් අපි poor කියන වචනේ පාවිච්චි කරනවා. poor you අනේ අසරණ ඔයා. poor dog අසරණ බල්ලා. ඊළඟට poor child අනේ අසරණ ළමයා. දැන් කවුරු හරි හොඳට අසනීප වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. අනේ ආපහු මේ දැක්කම දුක හිතෙනවා. ඔන්න ඔය වගේ අපි සිංහලෙන් කියන්නේ. ඔන්න ඔය අවස්ථාවේදීත් අපිට poor කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් පුද්ගලයෙක් සම්බන්ධව හරි සතෙක් සම්බන්ධව හරි කතා කරද්දී. ඊළඟට that decision is poor. Very poor service. මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි කොයි වෙලාවක හරි මොකක් හරි සිටුේෂන් එකක මොකක් හරි අවස්ථාවක අඩුපාඩුවක් ගැන කතා කරනවා නම් අන්න එතනදිත් අපිට පුළුවන් poor කියන වචනේ පාවිච්චි කරන්න. දැන් ඔයාගේ සමාගමේ ලොක්ක ගත්ත මොකක් හරි ඩිසිෂන් එකක් වැරදි කියලා ඔයා කියනවා. එහෙම නැත්නම් ඒ ඩිසිෂන් එකේ මොන හරි අඩුපාඩු තියෙනවා කියලා ඔයා කියනවා. ඒ ඩිසිෂන් එක නම් ඒ තරම් හොඳ නැහැ. ඒක කියන්නේ කොහොමද? that decision is poor කියලා ඔයාට කියන්න පුළුවන්. ඊට පස්සේ කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ඔයා යනවා. හැබැයි එතන සර්විස් එක හොඳ නැහැ. අන්න එතනදී very poor service අන්න එහෙම කියන්න පුළුවන්. very bad service කියනවට වඩා එතනදී ගැලපෙන්නේ very poor service කියන එක. ඒ කියන්නේ හොඳ නැති සේවාවක්. එතන සර්විස් එක නම් එච්චර හරි නැහැ. එහෙම කියන්නේ අපි අන්න එතනදී සමහර කට්ටිය ඕකට පාවිච්චි කරනවා very bad service කියලා. හැබැයි හරිම වචනය very poor service කියන එක. ඉතින් බලන්න මේ poor කියන පුංචි වචනය අපිට ඉංග්‍රීසි භාෂාව ඇතුළත අවස්ථාවන් කීපයක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.